සිංහල හා සාහිත්‍ය අධ්‍යාපනය ලබන දරුවෙක් විදිහට ඔබට සිද්ධ වෙනවා මේ ලෝකේ මේ සාහිත්‍ය නිර්මාණ කරපු සාහිත්‍ය දරන එහෙම නැත්නම් මේ කතුවරුන් පිළිබඳව ඉගෙන ගන්න දැන කියා ගන්න. ඉතින් සිංහල සාහිත්‍ය තුල පමණක් නෙමෙයි ලෝක සාහිත්‍යයේ විශිෂ්ටයෙක් වෙච්ච ගීත මොහොපසන් ගැන සමහර විට අහලා තියෙන්න පුළුවන්. ප්‍රංශය කියන රටේ 1850 අගෝස්තු මාසයේ 5 වෙනිදා උපත ලැබපු මේ ගීත මොහොපසන් කියන්නේ මධ්‍යම පාන්තික දරුවෙක්. ඉතින් මධ්‍යම පන්තිය කියලා කියන්නේ ඒ කාලේ සමාජ හැටියට තරමක් කටුක ජීවිත ගත කරපු නිසා. ඉතින් මේ ගීත මොහොපසන් වයස අවුරුදු 13 දී පමණ ගීත මොහොපසන්ගේ අම්මයි තාත්තයි නීතියෙන් වෙන් වෙනවා. ඊට පස්සේ ගීත මොහොපසන්ට සිද්ධ වෙන්නේ තමන්ගේ මව ඇසුරේ තමයි ජීවිතය ගත කරන්නේ. අන්න එහෙම ජීවත් වෙද්දී කුඩා කාලේ ඉඳලම තමන්ගේ මවගේ ආభాෂය එහෙම නැත්නම් අම්මා මේ පුංචි ගීත මොහොපසන්ට ශේක්ස්පියර්ගේ නාට්‍ය ගැන සාහිත්‍ය නිර්මාණ ගැන යම් දැනුමක් ලබා දෙනවා. කවි, කෙටි කතා, කතන්දර. ඉතින් ඒකෙන් යම් ආభాෂයක් ගන්න ගීත මොහොපසන් අධ්‍යාපනය ලබනවා. මේ අධ්‍යාපනය ලබන අතරේ ඔහු විශ්වවිද්‍යාලයට තේරුණත් ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරන්න ඔහුට හැකි වෙන්නේ නැහැ. පූජකවරයෙක් සමග ඇති කරගත්ත ප්‍රශ්නයක් හින්දා සිරගත වීමකට පවා ලක් වෙන්නට සිද්ධ වෙනවා මේ ගීත මොහොපසන්. ඒ අතර වාරයේදී මොහු ඒ කාලේ ප්‍රංශේ සහ ප්‍රසියන් යුද්ධය පැවැත්වුණා. ඉතින් මේ යුද්ධයට සෑම පුරවැසියෙක්ම සහභාගී විය යුතුයි. ගීත මොහොපසන්ටත් සිද්ධ වෙනවා යුද්ධයට යන්න. යුද්ධයට ගිහිල්ලා යම් කාලයකදී ඔහු නැවත ආපසු වෙනවා. ආපසු ඇවිල්ලා නාවික කටයුතු දෙපාර්තමේන්තුවක ලිපිකරුවෙක් විදිහට සේවය කරනවා. මේ අතරවාරදී ගුස්ටාව් ක්ලෝබෙයාක් කියන ඔහුට ඥාති වෙන ප්‍රංශ සාහිත්‍ය විශාරදයෙක්ගේ ඇසුර ලබන්නට ගීත මොහොපසන්ට හැකියාවක් ලැබෙනවා. අන්න ඇසුරින්ද තමයි ලෝකයට විශිෂ්ට කෙටි කතා 300ක් විතර ඒ වගේම නවකතා 6ක් දායාද කරන්න මේ ගීත මොහොපසන්ට හැකියාව ලැබුණේ. ඔහුගේ ප්‍රථම කෙටි කතාව ඉටිබෝලය කියලා හඳුන්වන්නේ සිංහලෙන්. එතකොට මේ කෙටි කතා වලින් ඔහු බොහෝ වෙලාවට මේ ප්‍රංශ ප්‍රසියන් යුද්ධය තමයි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මේ ප්‍රංශයේ ඒ කාලේ පැවති සමාජ පරිසරය කොහොමද සමාජ වටපිටාව පුද්ගල චරිත මෙන්න මේ දේවල් අලලලා බොහොම ඊටාම විශිෂ්ට නිර්මාණ රසක් ඔහු මේ සාහිත්‍ය ලෝකයට දායාද කරනවා. ඉතින් ඒ සාහිත්‍ය නිර්මාණවල තියෙන විශිෂ්ටත්වයෙන් තමයි ගීත මොහොපසන්ට ධනවතෙක් බවට පත් වෙන්නට හැකියාව ලැබෙනවා. ඉතින් සිංහල සාහිත්‍ය විෂය නිර්දේශය ඇතුලේ දියමන්ති මාලය කියලා අපූර්ව කෙටි කතාවක් තියෙනවා. ඔබ කියවලා ඇති සමහර වෙලාවට. ඉතින් අපි ඉදිරියේදී මේ පිළිබඳව කතා කරනවා. මෙන්න මේ විශිෂ්ට නිර්මාණයක් ගීත මොහොපසන්ගේ නිර්මාණයක්. මේ අතරදී ඊටාම අඩු වයසකින් වයස අවුරුදු 42ක් වගේ වයසකින් ගීත මොහොපසන් අවසානයේ උන්මත්තකෙක් හැටියට තමයි ජීවිතේ සමුගන්නවා කියලා දැනගන්න තියෙන්නේ. විශේෂයෙන් රෝහල්ගත වෙලා ඉද්දි වයස අවුරුදු 42 දී විතර යම් අය මත පළ කරන එක සියදිවි හානි කර ගැනීමක් කියලා. කෙසේ හෝ වේවා වයස අවුරුදු 42ක් වගේ කෙටි කාලයක් ඇතුළත ජීවත් වෙලා තමන්ගේ ඒ හැකියාවන් ලෝකේ සාහිත්‍ය පෝෂණය කරන විශිෂ්ට නිර්මාණ රසක් බිහි කරපු සාහිත්‍යදරයෙක් හැටියට මේ ගීත මොහොපසන් අපිට අනුවාදයෙන් හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ සාහිත්‍යදරයින්ගේ ජීවිත කතා ඔබට යමක් ගන්නට, ඒ කියන්නේ යම් ඔබේ ජීවිතේ යමක් ලබා ගන්නට පුළුවන් ඇති එක ඉතා විශිෂ්ට දෙයක්. කෙසේ වෙතත් කෙටි කතා 300ක් නවකතා 6ක් වගේ විශිෂ්ට නිර්මාණ රසක් බිහි කළා. වයස අවුරුදු 42කින් තමයි මේ ගීත මොහොපසන් කියන ප්‍රංශ සාහිත්‍යදරයා ජීවිතයෙන් සමුගන්නේ.